හරි එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දේ පුතේ මම හිතන්නේ ඔයාලට මාව ඇහෙනවද හොඳට? මට පොඩ්ඩක් කියන්න මාව හොඳට ඇහෙනවා නම් දාන්න බලන්න පුතේ පොඩි මැසේජ් එකක්. කවේෂණ මාව හොඳට ඇහෙනවද? අංශුට කවේෂණ මාව ඇහෙනවද? ඔව් නේ. හරි එහෙනම් අපි වැඩ ස්ටාර්ට් කිරීම කරන්න හදන්නේ. අපි අවසාන වශයෙන් මට පොඩ්ඩක් කියන්න පුතේ ගිණුම් කරන සමීකරණවල අපි අවසාන අතර කරේ කීවෙනි ප්‍රශ්නයේද? ගිණුම් කරන සමීකරණවල අපි නතර කරේ අවසාන කීවෙනි ප්‍රශ්නයේද? ඉන්න ළමයිට පොඩ්ඩක් මම මැසේජ් එක දාන්න මේ ගිණුම් කරන සමීකරණ අපි කොටස දැන් පටන් ගමු. අද රෑ 8න් පස්සේ දෙත්තු සටහන් පාඩම ආරම්භ කිරීම කරමු. මට පොඩ්ඩක් කියන්න ඕනා දැනට මේ වෙනකොට ගිණුම් කරන සමීකරණ වල කීවෙනි ප්‍රශ්නේද අපි ඉන්නේ? කවේෂ 47 වෙනි ප්‍රශ්නය. හොඳයි 47 වෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ. 47 වෙනි ප්‍රශ්න සාකච්ඡා කිරීම කරන්න තියෙන්නේ. හොඳයි. 47 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කිරීම කරන්න තියෙන්නේ. හරි එහෙනම් අපි යමු 47 වෙනි ප්‍රශ්නයට. right කෙනෙම ළම වැඩි කතා නැතුව අපි යමු ප්‍රශ්නාංක 47. ප්‍රශ්නාංක 47 වාට දීලා තියෙනවා මෙන්න මෙහෙම කතා කීපයක්. 2025 ජනවාරි මාසයේ පළවෙනි දින කංචුක විසින් ලිපි ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයේ සියලුම මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලබයි. ව්‍යාපාරයේ කළමනාකරන ලෙස කංචුක සේවය කරන අතර විකුණුම් සහ තොග පවත්වාගෙන යාම සඳහා right සේවකයෙකු මතවා ගන්නා ලද කියලා දීලා තියෙනවා. ඒ අනුවට දීලා තියෙනවා 2025 ජනවාරි මාසයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් කීපයක්. එහෙනම් මේ ගනුදෙනු හා සිද්ධීන් ඇසුරින් බලමු මේ තොරතුරු ගලපන්නේ කොහොමද කියලා. right අපි යමු අභ්‍යාස අංක 47 right හදාගන්න පුතේ ලියාගන්න ඉක්මන් කරලා සමීකරණය ඔයාලට දීලා තියෙනවා සමීකරණය මෙන්න මේ විදිහට. ඊළඟ මාත් එක්කම හදමු. right දීපල පිළියෙත උපකරණ දේපල පිරියත උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන වෙනත් ලැබිය යුතු දෑ ධන මුදල් සමානයි right මුදල් සමානයි වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙනත් ගෙවිය යුතු දෑ ධන හිමිකම් එන සමීකරණය අපි ලියාගත්ත පිළිවෙලෙන් මම හිතන්නේ මේ උඩ කොටස් ටික ළමයි පේන්නේ නැහැ නේද? මේ උඩ කොටස් ටික පේන්නේ නැහැ නේ. හරි ඒ ටික පොඩ්ඩක් අපිට අක්කලා ලියාගමු වෙනවා. right ලියාගත්තා දේපල පිරියත් උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන වෙනත් ලැබිය යුතු දෑ ධන මුදල් සමානයි වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙනත් ගෙවිය යුතු දෑ ධන මුදල්
හරි අපි නේ වැඩි ආරම්භ කිරීම කරන්න හදන්නේ එහෙනම් අපි ගැළපෙල්ල අභ්‍යාස අංක 47 ගිණුම් කරන විදි සම්බන්ධව අපි සාකච්ඡා කිරීම කරමු. හරි එහෙනම් අපි යන්න ප්‍රශ්නාංක 47 මෙන්න මෙහෙම පුතේ ආරම්භ කිරීම පටන් ගන්නවා. 2025 ජනවාරි මාසයේදී පහත ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදුවිය. ඔන්න ජනවාරි මාසය තුළ පුතේ මෙන්න මේ වගේ ගනුදෙනු කීපයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක right කංචුක මුදලෙන් රුපියල් ලක්ෂ 8ක් ආයෝජනය කරන ලද අතර 1,80,000ක් වටිනා ලීබඩු ගෙනෙන ලදී. එතකොට මෙන්න මේ මුදලෙන් සිදු කරන ආයෝජනයයි දේපල පිරියත උපකරණයකින් සිදු කරන ආයෝජනයක වට දීලා තියෙනවා නේ. එහෙනම් පිළිවෙලින් අංක 1 right අංක 1 දේපල පිරියත උපකරණ පුතේ වැඩි වෙනවා 1,80,000කින් දේපල පිරියත උපකරණ වැඩි වෙනවා 1,80,000කින් අනිත් පැත්තේ මුදල් කියන වත්කම පුතේ වැඩි වෙනවා රුපියල් ලක්ෂ 8කින් ඒකත් එක්කම ළමයි හිමිකම වැඩි වෙනවා පුතේ කීයද රුපියල් 9,80,000කින් එහෙනම් පළවෙනි ගැළපෙල්ල අපිට ගිණුම්ගත කරන්න පුළුවන් පුතා පළවෙනි ගැළපෙල්ල අපිට ගිණුම්ගත කරන්න පුළුවන් දේපල පිරියත උපකරණ වැඩි වෙනවා 1,80,000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 8කින් අනිත් පැත්තෙන් හිමිකම පුතේ වැඩි වෙනවා 9,80,000කින් හරි අංක 2 රුපියල් 2,50,000ක ලිපි ද්‍රව්‍ය අත්පිට මුදලින් මිලදී ගන්නා ලදී. ඔන්න ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමක් තියෙනවා රුපියල් 2,50,000ක. අපි දන්නා පුතේ මුදල් කියන ලිපි ද්‍රව්‍ය ගන්නකොට මුදල් කියන වත්කම අඩු වෙනවා 250කින් ලිපි ද්‍රව්‍ය කියන වත්කම පුතේ වැඩි වෙනවා 250කින්. අපි මේ හදන්නේ ප්‍රශ්නාංක 47. ප්‍රශ්නාංක 47. ඊළඟට 2025 1.3 වෙනි දින රුපියල් 1,70,000ක ලිපි ද්‍රව්‍ය ණයට ගන්නා ලදී. එන ලිපි ද්‍රව්‍ය තොගයක් ණයට ගන්නවා. right එන මේ ලිපි ද්‍රව්‍ය තොගය පිටට ගෙනවම කරනවා. right තොග කියන පුතේ වැඩි කරනවා 170කින් තොග කියන වත්කම වැඩි කරනවා පුතේ 170කින් ණයට ගන්නවා කියන්නේ වෙළඳ දෙවියකට වැඩි වෙනවා 170කින් එහෙනම් තොග කියන වත්කම පුතේ වැඩි වෙනවා 170කින් අනිත් පැත්තෙන් වෙළඳ ගෙවියෙකු දෑ කියන වත්කම වගකීම වැඩි වෙනවා 170කින් ඊළඟට අංක 4 හතරවෙනි එක පිරිවැය රුපියල් 1,50,000ක් වූ ලිපි ද්‍රව්‍ය 2,20,000කට ණයට විකුණන ලදී. එහෙනම් තොග කියන පුතේ වත්කම අඩු වෙනවා 1,50,000කින් තොගයක් ණයට විකිණීමක් තියෙන්නේ. එහෙනම් ණය ගැති කියන වත්කම පුතේ වැඩි වෙනවා. ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 2,20,000කින්. එහෙනම් මේ මත පුතේ ඇතිවන ලාභය 70,000යි. එහෙනම් හිමිකම පුතේ වැඩි වෙනවා 70,000කින්. තොග කියන වත්කම අඩු වෙනවා පුතේ 150කින්. අනිත් පැත්තෙන් ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 220කින්. ඒකත් එක්කම ළමයි හිමිකම වැඩි වෙනවා කීයකින්ද 70,000කින්. හරි. ඊළඟ එක පස්වෙනි එක අංක 5 1,80,000ක ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගන්නා ලදී. එහෙනම් ලිපි ද්‍රව්‍ය තොගයක් ආපහු පුතේ ණයට මිලදී ගන්නවා. එහෙනම් ලිපි ද්‍රව්‍ය පුතේ ණයට මිලදී ගන්නකොට තොග කියන වත්කම පුතේ වැඩි වෙනවා 180කින් අනිත් පැත්තෙන් ණය හිමි කියන වගකීම් පුතේ වැඩි වෙනවා 180කින්. තොග කියන වත්කම වැඩි වෙනවා 180කින් තොග කියන වත්කම වැඩි වෙනවා 180කින් ණය හිමි කියන වගකීම් පුතේ වැඩි වෙනවා 180කින්. හරි. ඊළඟට 6 වෙනි එක ප්‍රශ්නාංක 6. රුපියල් ලක්ෂ 2ක ණයගත ශේෂයක් පියවීම සඳහා රුපියල් 1,80,000ක් මුදලින් ලද අතර තුන් වට්ටම පුතේ රුපියල් 20,000යි. ඔයාලට මතක ඇති මේක අපි එකපාර ගිණුම්ගත කිරීම කරානේ. දැන් මේ ණයක තියාගෙන අපිට සල්ලි කීයක් ලැබෙනවද? 180ක් මුදල් ලැබෙනවනේ. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න 180කින්. හැබැයි පුතේ අපිට මුදල් 180ක් ලැබෙන්නේ කාගෙන්ද?
ණයගැතියන්ගෙන් කීයක් වෙච්ච ණයගැතිය වෙනින්ද 180 හම්බෙන්නේ? ලක්ෂ 2ක් වෙච්ච ණයගැතියන්ගෙන් නේ. එහෙනම් ණයගැති කියන වත්කමක් උතිය අඩු වෙන්න ඕනි කීයකින්ද? ලක්ෂ 2කින්. හැබැයි මුදල් අපිට හම්බෙන්නේ 180යි. එහෙනම් මෙතන පරස්පරයක් වෙන පුතේ 20000. මොකක්ද ඒ 20000? තුන් වට්ටම්. එහෙනම් තුන් වට්ටම් කියන්නේ ව්‍යාපාර පැත්තේ මොනවද? වියදම. එහෙනම් වියදම් නිසා හිමිකම පුතේ අඩු කරන්න රුපියල් 20000. එහෙනම් පිළිවෙලින් right ණයගැති කියන වත්කම අඩු වෙනවා පුතේ ලක්ෂ 2කින්. අනිත් පැත්තෙන් මුදල් කියන වත්කම වැඩි වෙනවා 1,80,000කින්. ඒකත් එක්කම හිමිකම පුතේ අඩු වෙනවා 20000කින්. ඇයි හිමිකම පුතේ 20000කින් අඩු වෙන්නේ? තුන් වට්ටම් නිසා. එහෙනම් තුන් වට්ටම් නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 20000කින්. පැහැදිලි? හරි. එහෙනම් අපි යනවා 7 වෙනි ගැළපෙල්ලට අංක 7. රුපියල් ලක්ෂයක ණය හිමි ශේෂයක් පියවීම සඳහා රුපියල් ලක්ෂයක ණය හිමි ශේෂයක් පියවීම සඳහා රුපියල් 88000ක් මුදලින් ගෙවූ අතර right ලද වට්ටම රුපියල් 12000යි. එන් ණය හිමියන් ශේෂය කීයද? ලක්ෂයයි. අපි මුදල් ගෙවන්නේ කීයද? 88යිනේ. එහෙනම් මේ දෙක අතර වෙනස මොකද්ද මේ? ලද වට්ටම. බලමු අපි ඔය ඔක්කොම එකපාර කොහොමද ගෙනුම්ගත කරන්න කියලා. හරි. දැන් හිතන්න පුතේ මේ විදිහට අපි ණය හිමියන්ට මුදල් ගෙවන්නේ කීයද? 88යිනේ. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනි 88කින්. නේද? හැබැයි ණය හිමියන්ගේ වටිනාකම කීයද? ලක්ෂයයි. එහෙනම් ණය හිමි කියන වගකීම් පුතේ අඩු වෙනවා කීයකින්ද? ලක්ෂයකින්. පැහැදිලිද? හැබැයි පුතා මේ දෙක අතර වෙනසක් තියෙනවා කීයක්ද? 12000. එහෙනම් මෙන්න මේ 12000 කියන පුතේ ව්‍යාපාර පැත්තේ මොකද්ද? ලද වට්ටම right ආදායම. ඒ නිසා හිමිකම පුතේ වැඩි කරන්න කීයකින්ද? රුපියල් 12000කින්. පැහැදිලි? right. ඉක්මන පිළ කරගමු. එනකොට දැන් පළවෙනි ගණදෙනුවේ සිට 7 වෙනි ගණදෙනුව දක්වා 40 ඉවරයි. එහෙනම් ඉක්මනට අවසන් කිරීම කරමු. හරිද? අපි යමුද ඊළඟට? හරි. අපි යමුද ඊළඟට? අපි ඉන්නේ ප්‍රශ්නාංක 47. ප්‍රශ්නාංක 47 මේ වෙනකොට අපි right ප්‍රශ්නාංක 47 අපි මේ වෙනකොට පුතේ 7ක් කරලා අවසන්. 7ක් කරලා අවසන් අපි යනවා එහෙනම් 8 වෙනි ගැළපිල්ලට. 8 වෙනි ගැළපිල්ලට. හොඳයි. 8 වෙනි ගැළපිල්ල. ප්‍රශ්නේ හොඳින් කියවන්න. 8 වෙනි ගැළපිල්ල. මම මේක ලියා ගන්න පුතාලට වෙලාවක් දෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලාගන්න. ලියා ගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක ටක් ගාලා ලියා ගන්න. අනෙක් කට්ටිය පොඩ්ඩක් හිමීට බලාගෙන ඉන්න. හරි. ණයගැතියන්ගේ රුපියල් 10000ක් හානි කරන අලාභ ලෙස කපා හරින ලදී. ඒ කියන්නේ බොල් නෑ විදිහට කපා හරින්න කියන පුතේ කීයක්ද? 10000ක්. මම ඔයාලට කියලා තියෙනවා පුතේ right බොල් නෑ කපා හරිනකොට ඇති වෙන්න පුළුවන් බලපෑම් දෙකක් තියෙනවා. එකක් මොකද්ද? ණයගැතියෝ අඩු වෙන්න ඕනි බොල් නෑ කපා හැරීම නිසා. අනෙක් පැත්තෙන් බොල් නෑ කියන්නේ වියදමන් නිසා හිමිකමෙන් අඩු වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් පුතේ අපි කියනවා කොහොමද ණයගැතියන්ගෙන් අඩු කරගන්න පුතේ පිළිවෙලින් කීයක්ද? රුපියල් 10000ක්. එහෙනම් ණයගැතියන්ගෙන් අඩු කරන්න රුපියල් 10000ක්. අනෙක් පැත්තෙන් හිමිකමෙන් අඩු කරන්න පුතේ රුපියල් 10000ක්. ඇයි පුතේ හිමිකමෙන් අපි 10000ක් අඩු කරන්නේ? හිමිකමෙන් පුතේ මෙන්න මේ විදිහට 10000ක් අඩු කරන්නේ බොල් නෑ කියන්නේ වියදමක්. එහෙනම් වියදම නිසා හිමිකමෙන් අඩු වෙන්න ඕනේ රුපියල් 10000ක්. පැහැදිලිද? එහෙනම් ණයගැති කියන වත්කම අඩු කරනවා රුපියල් 10000කින්, හිමිකම අඩු කරනවා පුතේ රුපියල් 10000කින් බොල් ණය කියලා. හොඳයි. 8 වෙනි ප්‍රශ්නයේම දෙවෙනි කොටස. මොකද කියන්නේ? ඉතිරි ණයගත ශේෂය මත 10%ක අඩමාන වෙන් කරන්න. දැන් ප්‍රශ්නයක් එනවා මේ ඉතිරි ණයගතියෝ කීයද කියලා නේ? ඉතිරි ණයගතියෝ. හරි. ඔහොම ආවොත් මතක තියාගන්න සාමාන්‍යයෙන් අඩමාන ණය වෙන් කිරීම කියන ගැළපෙල්ල එන්නේ පුතා හැම වෙලෙම බොල් ණය කපා හැරීම සිදු කරාට පස්සේ. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ණයගතියන්ගේ තීරුව යා මුල සිට පුතේ බලන්න ඕන. ණයගතියන්ගේ තීරුව මුල සිට බලන්න ඕන. මම නැවත කියනවා සාමාන්‍යයෙන් බොල් ණය ගැළපෙල්ලකට පස්සේ තමයි අඩමාන ණය වෙන් කිරීමේ ගැළපෙල්ල එන්නේ. එතකොට අඩමාන ණය වෙන් කිරීම කරන්න වෙන්නේ පුතේ බොහෝ විට ඉතිරි ණයගත ශේෂය කියන කතාවත් එක්ක.
පැහැදිලිද? දැන් ඔය ඉතිරි ණයගැතියන්ගේ ටික හොයාගන්නකොට ඔයා මෙන්න මේ ණයගැති තීරුව බලන්න ඕනේ. මෙතන පුතේ ණයගැතියෝ 220ක් ධනාගයක් දීලා තියෙනවා. මෙතන පුතේ ණයගැතියෝ කීයක් අඩු වෙලා තියෙනවද? 200ක් අඩු වෙලා තියෙනවනේ. එහෙනම් 220 ධන 220යි ඍණ 200යි. කෙරෙන්නේ ධන 20යි. ධන 20යි මෙතන ඍණ 10යි පුතේ කෙරෙන්නේ. ආයෙනම් ඉතිරි ණයගැතියන්ගේ ශේෂය රුපියල් 10000යි. ඉතිරි ණයගැතියන්ගේ ශේෂය පුතේ කීයද? රුපියල් 10000යි. මම නැවත කියනවා අඩමාන ණය වෙන් කිරීම කරන්නේ පුතේ මෙන්න මේ ණයගැති තීරුවේ තියෙන අවසාන ශේෂය භාගිතයෙන්. දැනට පුතේ අවසාන ශේෂය වාට එන්නේ ධන 220යි ඍණ 200යි ඍණ 10යි. එන ණයගැතියන්ගේ අවසාන ශේෂය දැනට එන්නේ ධන 10000ක් තමයි ඉතිරි වෙන්නේ නේ. 220න් 210ක් කරුණාම රුපියල් 10000යි. එන මේ 10000 පුතේ අපි අඳුනා ගන්නවා ඉතිරි ණයගැති ශේෂය කියන්නේ. එහෙනම් ඔන්න ඔය ඉතිරි ණයගැති ශේෂයෙන් 10%ක අඩමාන ණය වෙන් කරන්න. එහෙනම් ඉක්මනට පුතේ කැලලකින් අහලා බලන්න. right ඉතිරි ණයගැති ශේෂය 10000යි ඒකෙන් 10%ක් කීයද කියලා. හවේෂා 10000න් 10%ක්. ඒ කියන්නේ කොච්චරද? 10000න් 10%ක්. 1000යි නේ? 1000යි. right එහෙනම් බොහොම හොඳයි. එහෙනම් ওই 1000 කියන අගය අපි දන්නවා පුතේ 1000 කියලා කියන අඩමාන ණය වෙන් කිරීමේ ප්‍රමාණය. එහෙනම් ওই අඩමාන ණය වෙන් කිරීම රුපියල් 1000 පොල් ණය කපා හරින විදිහටම ණයගැතියන්ගෙන් අඩු කරන්න අනෙක් පැත්තෙන් හිමිකමෙන් අඩු කරන්න. එහෙනම් අපි දැන් තියෙන්නේ ප්‍රශ්නාංක 47 8 වෙනි ගැලපිල්ලේ ප්‍රශ්නාංක 47 8 වෙනි ගැලපිල්ලේ එහෙනම් ඔන්න ඔය ණයගැතියන් මත පොල් ණය කපා හැරීම අපි දිනගත කරා. right හිමික ණයගැති කියන වත්කමෙන් අඩු කරා පුතේ 10000ක් හිමිකමෙන් අඩු කරා 10000ක් ඊට පස්සේ වාට දුන්නා ඉතිරි ණයගැති ශේෂය මත 10%ක් අඩමාන ණය වෙන් කරන්න කියලා. එහෙනම් ඉතිරි ණයගැතියන්ගේ ශේෂය 10000යි ඒකෙන් 10%ක් කියලා කියන්නේ පුතේ 1000. එහෙනම් sorry ණයගැති කියන වත්කමෙන් අඩු වෙනවා පුතේ රුපියල් 1000ක්. අනිත් පැත්තෙන් හිමිකමෙන් අඩු වෙනවා පුතේ රුපියල් 1000ක්. right ඉක්මනට ලියා ගන්න පුතේ ලියාගත්තේ නැති කට්ටිය. ප්‍රශ්නාංක 47 වැඩි වෙලා ගන්න එපා ඉක්මනට පුතේ අවසන් කරන්න ප්‍රශ්නාංක 47. තව එක ගැළපෙල්ලක් අපිට කරන්න තියෙනවා. සමන්නේ අපි ඒකට තව පහලින් ඉඳ තියෙන නිසා මෙන්න මේ ප්‍රශ්න 8 ඉක්මනට ෆිල් කරගන්න. වැඩි වෙලා ගන්න එපා. දැන් ආපු ළමයි ප්‍රශ්නාංක 47 උත්තර ටික මාක් කරගන්න ඉක්මනට.
හරි ඉවරද ප්‍රශ්නාංක 47 අපි මේ වෙනකොට පුතේ ගණිතණු 8ක් ගැන සාකච්ඡා කරලා ඉවරයි එහෙනම් අපි යමුද පුතේ 9 වෙනි ගැලපෙල්ලට හොඳයි යන 9 වෙනි ගැලපෙල්ල right 9 වෙනි ගැලපෙල්ල ඉස්සරහ පොඩක් මේ 9 වෙනි ගැලපෙල්ල හොඳින් කියවන්න මොකද මේ 9 වෙනි ගැලපෙල්ලේ ගණිතණු දෙකක් අපිට දෙලා තියෙන්නේ ගණිතණු දෙකක් අපිට දීලා තියෙනවා පොඩක් කියවගන්න බලන්න මෙන්න මෙහෙම දෙයක් වාට ඉස්සලාම් කියනවා right රුපියල් 16500ක ලාභාංශ ආදායමක් සහ රුපියල් 36000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබෙනවා. නමුත් කාලච්ඡේදයට අදාළ ආදායම් පිළිවෙලින් රුපියල් 15000ක් සහ 40000ක් වේ. මොකද මේ කියන්නේ? මේ කියන්නේ පුතේ 2025 ජනවාරි මාසේ 7 වෙනිදා ලාභාංශ ආදායම මුදලින් හම්බෙලා තියෙනවා 16500ක්. හැබැයි පුතා ඒ ලාභාංශ ආදායම යටතේම කියනවා කාලච්ඡේදයට අදාළ ලාභාංශ ආදායම රුපියල් 15000යි. ඔබ පොඩ්ඩක් පටලවා ගන්න එපා. ඔතන ඉස්සලාම් දීලා තියෙන ආදායම් වර්ග දෙකේ මුදලින් හම්බෙච්ච ප්‍රමාණය. ඊළඟට පුතේ දීලා තියෙන්නේ මේ මුදලින් හම්බෙච්ච වට දාලම වර්ෂයට අදාළ ආදායම් නේ. වර්ෂයට අදාළ ආදායම් ප්‍රමාණය. ඒතර ඒ කියන කාරණාව පුතේ කල්පනා කරලා බලන්න. රුපියල් 16500ක ලාභාංශ ආදායමක් මුදලින් හම්බෙලා තියෙනවා. හැබැයි වර්ෂයේ ලාභාංශ ආදායම කීයද? 15000. එහෙනම් ඔන්නෝක ඉස්සලාම කල්පනා කරලා අපි ගිණුම්ගත කිරීම කරමු ලාභාංශ ආදායම් කියන එක ඉස්සලා. දැන් එන කල්පනා කරන්න අපිට මුදලින් ලාභාංශ ආදායම් කීයක් ලැබුණාද? 16500ක් මුදලින් ලැබුණානේ. එහෙනම් මුදලින් ලැබුණා නම් ආදායමක් අපි දන්නවා මුදල් කියන වත්කම වැඩි වෙනවා නේ. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 16500. මුදල් කියන වත්කම පුතේ වැඩි වෙනවා කීයකින්ද? 16500. හැබැයි කාලච්ඡේදයේ අදාළ ලාභාංශ ආදායම කීයද? 15000යි අපි දන්නවා පුතේ ගිණුම් කරන සමීකරණ ගණන් වලදී ආදායමක් මුදලෙන් හම්බුණාට හිමිකම වැඩි වෙන්න ඕනේ පුතේ ආදායම නිසා කාලච්ඡේදයේ ආදායම මත. එන කාලච්ඡේදයේ ආදායම කීයද? ලාභාංශ ආදායම 15000යි. හැබැයි මුදලෙන් කීයක් හම්බුණාද? 16500යි. 16500ක් මුදල් හම්බුණාට හිමිකම පුතේ 16500ක් වැඩි කරන්න බෑ. ඇයි? කාලච්ඡේදයේ ලාභාංශ ආදායම 15000 නිසා. එනවා හිමිකම පුතේ වැඩි කරන්න ඕන කීයකින්ද 15000කින් හිමිකම පුතේ වැඩි කරන්න ඕන කීයකින්ද 15000කින් හරි එතකොට දැන් ඔයාලට පේනවා මුදල් අපිට හම්බුණා පුතේ 16500ක් හැබැයි කාලච්ඡේදී ආදායම පුතේ කීයද 15000ක් එහෙනම් 1500ක් අපිට වැඩිපුර හම්බෙලා තියෙනවා අපි දන්නවා කලින් ලද ආදායම් කියලා කියන ව්‍යාපාර පැත්තේ මොකක් හා සමානයිද වගකීමක් හා සමානයිනේ කලින් ලද ආදායම් එහෙනම් මේ කලින් ලද ආදායම් ප්‍රමාණය මෙන්න මේ කලින් ලද ආදායම් ප්‍රමාණය අපිට පෙන්වන්න වෙන්නේ පුතේ මොකේද වගකීම් වල 16500ක් මුදලින් හම්බුණාට කාලච්ඡේදයේ ලාභාංශ ආදායම පුතේ රුපියල් 15000යි එහෙනම් මුදල් කියන වත්කම 16500කින් වැඩි වුණාට හිමිකම පුතේ වැඩි වෙන්නේ කීයකින්ද 15000කින් එහෙනම් වැඩිපුර හම්බෙච්ච කලින් හම්බෙච්ච ළමයි ලාභාංශ ආදායම 1500 වගකීමක් මෙතන දීලා තියෙන වගකීම් වර්ග දෙකයි එකක් වෙනද කිවිය යුතුද අනිත් එක වෙනත් කිවිය යුතුද එහෙනම් පුතේ මේ දෙකෙන් අපිට දාන්න වෙන්නේ මොන තීරුවේද වෙනත් ගෙවිය යුතුද කියන තීරුවේ දානවා කීයද රුපියල් 1500ක් රුපියල් 1500ක් වෙනත් ගෙවිය යුතුද තේ වැඩි කරලා පෙන්නනවා රෙඩ් ව්‍යාපාරයේ පැත්තේ එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 16500කින් වෙනත් ගෙවිය යුතුද කියන වගකීම් වැඩි වෙනවා 1500කින් ඒකත් එක්කම හිමිකම පුතේ වැඩි වෙනවා කීයකින්ද 15000කින් 15000කින් හරි එහෙනම් ඔන්න එක කොටසක් ඉවරයි එක කොටසක් ඉවරයි ඊළඟ කොටස කියවන්න බලන්න රුපියල් 36000ක ආයෝජන ආදායමක් මුදලින් හම්බුණා ඒ කියන්නේ ආයෝජන ආදායම් 36000ක් මුදලින් හම්බෙලා තියෙනනේ හැබැයි වර්ෂයට අදාළ ලාභාංශ ආදායම ආයෝජන ආදායම 40000යි ආයෝජන ආදායම් වල වර්ෂයට අදාළ ආයෝජන ආදායම 40000යි. නැත්නම් කාලච්ඡේදයට අදාළ ලාභාංශ ආදායම් වර්ෂයෙන් ගන්නපා කාලච්ඡේදයට අදාළ මේ ආයෝජන ආදායම 40000යි. හැබැයි මුදලින් හම්බුනේ කීයද? 36000යි. ඉස්සලාමේ නම් මුදලින් හම්බෙච්ච අගේ ගිණුමකට කරන්න මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න 36000යි. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි කරන්න කීයකින්ද? 36000කින්.
හැබැයි කාලච්ඡේදයේ ආයෝජනාදායම කීයද? 40000යි. එහෙනම් හිමිකම පුතේ වැඩි කරන්න ඕනේ කීයකින්ද? 40000කින්. එහෙනම් දැන් ඔයාලට පේනවා 40000කින් හිමිකම වැඩි කරා කාලච්ඡේදයේ ආයෝජනාදායම නිසා. හැබැයි මුදලෙන් හම්බුනේ 36000යි. එහෙනම් තව කීයක් ලැබෙන්න තියෙනවද? 4000ක් ලැබෙන්න තියෙනවා. ඔන්න ඔය ලැබෙන්න තියෙන 4000 අපි අඳුනා ගන්නවා වත්කමක් විදියට. මෙතන තියෙන වත්කම් වලින් අපිට ඔක දාන්න වෙන පුතේ මොන වත්කම් තීරුවේද? මෙන්න මේ වෙනත් ලැබිය යුතු දෑ කියන තීරුව. එහෙනම් වෙනත් ලැබිය යුතු දෑ කියන වත්කම වැඩි කරන්න පුතේ කීයකින්ද? රුපියල් 4000ක්. එහෙනම් වෙනත් ලැබිය යුතු දෑ කියන වත්කම වැඩි කරන්න රුපියල් 4000ක්. එහෙනම් මේ අවසාන ගණිතනෝ පුතේ අපිට ගණන්ගත කරන්න පුළුවන්. right පළවෙනි එක right ලාභාංශ ආදායම මුදලින් හම්බුණා ලාභාංශ ආදායම 16500ක්. හැබැයි කාලච්ඡේදයේ ලාභාංශ ආදායම 15000යි. එහෙනම් කලින් හම්බෙච්ච ලාභාංශ ආදායම 1500 වෙනත් ගෙවිය යුතු දෑ කියන වගකීම් තීරුවේ අපි right දානවා පුතේ කීයද? 1500ක් විදියට. ඊළඟ එක ආයෝජන ආදායම. එහෙනම් කාලච්ඡේදයේ තුල මුදලින් හම්බෙලා තියෙන ආයෝජන ආදායම 36000ක්. හැබැයි කාලච්ඡේදයේ ආයෝජන ආදායම 40000යි. එහෙනම් මේ දෙක අතර අපි සංසන්දනය කිරීමේදී පේනවා තව දුරටත් ලැබෙන්න තියෙනවා ආයෝජන ආදායම 4000ක්. ඒ අගේ අපි වෙනත් ලැබිය යුතු දෑ කියන වත්කම වැඩි කිරීමක් විදිහට පුතේ පෙන්නනවා කීයක්ද? රුපියල් 4000ක්. පැහැදිලිද? හරි. එහෙනම් ඉක්මනට පුතේ මේක ෆිල් කරගෙන right අවසාන උත්තර ටික ඉක්මනට ගන්න. බැලන්ස් කරලා අවසාන උත්තර ටික ළමයි ඉක්මනට ගන්න. වැඩි වෙලා ගන්න එපා. එන අදාළ සංඛ්‍යා ටික ලියාගෙන ඉක්මනට පුතේ අවසාන උත්තර ටික ගන්න. හරි. කට්ටිය ඉවර නම් මට පොඩක් මැසේජ් එක දාන්න බලන්න. මේ ටික ලියලා ඉවර නම් පුතේ දාන්න බන් මැසේජ් එකක්. අවසාන උත්තර ටිකත් මට අවශ්‍ය කරනවා. ප්‍රශ්නාංක 47 ගණදුණු 9ම ගණන ලියාගෙන අවසන් නම් දාන්න බන් පුතේ ඉක්මන මැසේජ් එකක්. ලයික් එකක් දාගෙන යන්න ලයික් එකක් දාගෙන යන්න. ඒතර වැඩි මට ලේසි. අංශ ඉවරයි නේ. right එක්කෙනෙක් ඉවරයි. අනිත් අයත් ලියාගෙන ඉවර නම් අවසාන බැලන්ස් එක ගන්න පුළුවන් පුතේ ඔයාලට පසුව හරි. මොකද අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යනකොට පොඩි තව කාරණා කීපයක් ඉගෙන ගන්නත් තියෙනවා. කවේෂත් ඉවරයි නේ. හරි. අපි යමු ඊළඟ කොටසට. හරි. එහෙනම් මේ ප්‍රශ්නාංක 47 ඔයාලා පුතේ හදන්න ඕනි. මොකද මේ වීඩියෝස් එක ඔයාලා මම අප්ලෝඩ් කිරීම කරනවා YouTube එකට. ඒතර ඔයාලට පස්සේ හරි කමන්නේ මේක බලලා ඉවරලා අදාළ කොටස් ටික ෆිල් කරගෙන යන්න පුළුවන්. හරිද? එහෙනම් මේක අවසාන උත්තර ටික ඔයාලා අනිවාර්යයෙන්ම අරගෙන රයිට් ගන්න බැලන්ස් කිරීම කරන්න ඕනි. පැහැදිලිද? හරි. එහෙනම් අපි යන්න හදන්නේ පුතේ ප්‍රශ්නාංක 48ට. ප්‍රශ්නාංක 40 ඔව් කවිෂා ඔව් කවිෂා කියන්නේ මොනවද කිව්වද? නෑ සර් වැරදිලා. හරි.
මේ හරියටම අහන්නකෝ. ප්‍රශ්නාංක 48ට යන්න කලින් මට චුට්ටක් ඔයාලා කියන්න පොඩක් ඔයාලගේ ටියුට් එකේ පෙන්නලා බලන්න මූලධර්ම ටික පිටුවංක 13 14 15 16 ඔන්න පිටු කීපේ පිටුවංක 15 වෙනකම් පුතේ මූලධර්ම කීපයක්ද තියෙන්නේ පිටුවංක 13 14 15 ඔය මූලධර්ම වලින් දැනට මූලධර්ම කීයක් ඉවරද නැත්නම් අපි මූලධර්ම ටික ඔක්කොම අවසන් කිරීම කරාද පිටුවංක 13 14 15 ටියුට් එකේ පිටුවංක 13 14 15 කියන කොටස් වල මට පොඩ්ඩක් කියන්න දැනට මූලධර්ම ටික ඔක්කොම කරාද තව කරන්න තියෙනවාද අංශු අවිෂා නෙත්මින කරා සර් ඔක්කොම කරා. කීයක් අපි අවසන් කරලා තියෙනවද දැනට මූලධර්ම ඔක්කොම තියෙනවනේ මේ 12ක් මේ 12න් අපි කීයක් අවසන් කරාද පළවෙනි එක ඉවරයි දෙවෙනි එක ඉවරයි තුන්වෙනි එක ඉවරයි හතරවෙනි එක ඉවරයි පස්වෙනි එක ඉවරයි හයවෙනි එක ඉවරයි හත්වෙනි එක ඉවරයි අට කරාද ඔක්කොම කරලා තියෙනවා. ඔක්කොම කරා 8 9 10 11 12 ඔක්කොම කරා අංශු ඔක්කොම ටික කරලා තියෙන්නේ මොකද මේ සතිය 3කට විතර පස්සේ තමයි මේ ස්ටාර්ට් කිරීම කරන්නේ ඒ නිසා මම පොඩ්ඩක් ඔය දැන්ට මේ තියරි මේ ක්ලාස් වල මේව ඉවරයි පුතේ dittu සටහන් පාඩමත් ඉවරයි ඒ නිසා තමයි මේ වැඩේ පටන් ගන්න හදන්නේ මම ඉක්මන් කරලා කමන්නේ අපිට පුළුවන් මම මේ සතියේ ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු තියෙනවා එහෙනම් අපි යමු ප්‍රශ්නාංක 48ට හරි එහෙනම් ප්‍රශ්නාංක 48ට යමු හරි මූලධර්ම සියල්ලක්ම කරලා ඉවර නම් පුතේ ගැටලුවක් නැහැ පළ මූලධර්ම ටික දාම කරලා නැත්නම් පිටුවංක 13 14 15 මේ පිටුවංක තුනේම මූලධර්ම ටික අවසන් වෙලා නැත්නම් මට පොඩ්ඩක් කියන්න මොකද මට මතක විදිහට මම කරා කියලාත් මතකයි නෑ කියලාත් මතකයි මොකද මම කීපයන්නේ ඒ නිසා ඔබ පොඩක් කල්පනා කරලා මට කියන්න මට ටියුට් එක බලලා කියන්න මේ පිටුවංක 13 14 15 තියෙන මූලධර්ම 12ම අවසන් කරාද කියලා මම හරි හරි එහෙනම් අපි යමු ප්‍රශ්නාංක 48ට හරි ප්‍රශ්නාංක 48 right ප්‍රශ්නාංක 48 මෙන්න මෙහෙම දෙයක් වාට දීලා තියෙනවා නිරංජන සමාගමට අදාළව 2025 මාර්තු මාසයේ පළවෙනි දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දැක්වේ. ඒ යටතේ වාට මාර්තු මාස පළවෙනි දිනට ශේෂයන් කිහිපයක් දෙනවා. ඒවා අත්තන පුතේ අපි හඳුනාගන්නේ right ආරම්භක ශේෂයන් විදිහට. ඊළඟට පහත දී ඇති ආකෘතිය යොදා ගනිමින් ඉහත ගණිතන වල ගිණුම් කරන සමීකරණයට ඇතිවන බලපෑම වැඩි වෙනවා නම් ධන ලකුණක් අඩු වෙනවා නම් ඍණ ලකුණක් උදලා පුතේ ගිණුම්ගත කිරීම කරන්න කියලා කියනවා. වාට නම් දීලා තියෙනවා පුතේ සමීකරණය පහලින් පිළිවෙලින් කාර්ය ලොප කරන ධන තොගේ ධන එනම් මේ වගුව ඉක්මනට වැද ගන්න විනාඩි 2ක් 3ක් වගේ කාලයක් මම දෙන්නම්. එනම් මේ වගුව දිහා බලාගෙන මේ වගුව මේ විදිහටම හදා ගන්න ඉක්මන් කරනවා.
හරි. ඉක්මනට හදාගන්න පුතේ වගුව. වැඩි වෙලා ගන්න එපා. ඉක්මනට හදාගන්න පුතේ වගුව. වගුව හදලා ඉවර නම් පොඩි ලයික් එකක් දාගෙන යන්න. වගුව හදලා ඉවර නම් ප්‍රශ්නාංක 48 තියෙන විදිහටම පුතේ වගුව හදාගන්න. හොඳයි. එක්කෙනෙක් ඉවරයි. අනිත් එක්කෙනත් ඉවරයි. අනිත් කට්ටිය හරි. එහෙනම් අපි යමුද ප්‍රශ්නාංක 48ට? හරි. එහෙනම් ඔන්න ගනුදෙනුව අපි දැන් ගිණුම්ගත කිරීම කරන්න හදනවා. කොහොමද මේ සමීකරණය තුළ මේ ගණතුන් ටික කලපන්නේ කියලා. හරි. එහෙනම් පුතේ ඉස්සලාම යන්න ඔබ ආරම්භක ශේෂයන් වලට. නිරන්ජන සමාගමට අදාළව 2025 මාර්තු මාසයේ පළවෙනි දිනට පිළියෙල කළ මූලික තත්ත්ව ප්‍රකාශය පහත දැක්වේ. ඒ යටතේ වට දීලා තියෙන ආරම්භක ශේෂයන් කීපයක්. එනම් මේ ආරම්භක ශේෂයන් ටික වා පිළිවෙලින් ශේෂය කියලා පුතේ සටහන් කරගෙන යමු. එහෙනම් පිළිවෙලින් සටහන් කරගමු ශේෂය කියලා. ශේෂය right කාර්ය ලොකු කරන 416යි ධන තොගය 64යි ධන ණයගතියෝ 32යි 500යි ධන මුදල් 23යි 500යි සමානයි බැංකු ණය 120යි ධන ණයහිමියෝ 82යි ධන හිමිකම 338යි. එහෙනම් ආරම්භක ශේෂයන් ටික පළමුව දාන්න. හරිද? right. එහෙනම් අපි යමු ගනුදෙනුවෙන් ගනුදෙනුවට පුතේ එකින් එක දැන් ගිණුම්ගත කිරීම කරමු. හොඳයි. අංක 1 2025 මාර්තු මාසය තුල පහත ගණදෙනු සිදු වී ඇත. මතක තියාගන්න මේ ගණදෙනු දෙන්නේ එක මාසයකට මාර්තු මාසයට තමයි දෙන්නේ. හරි. පළවෙනි එක මාර්තු මාසේ පළවෙනිදා රුපියල් 3500ක දුන් වට්ටමකට යටත්ව ණයගතියන්ගෙන් 26500ක මුදලක් ලැබුණා. එහෙනම් ණයගතියන්ගෙන් අපිට මුදල් හම්බුණා කීයද? 26500. එහෙනම් මුදල් කියන වත්කම පුතේ වැඩි වෙනවා 26500ක්. හැබැයි පුතේ ණයගතිය අඩු වෙන්න ඕනේ කීයකින්ද? දුන් වට්ටමක් අර මුදල් වලට එකතු කරන්න. ඒ අනුව පුතේ සම්පූර්ණයෙන්ම ණයගතියන්ගේ ශේෂය පුතේ කීයකින් අඩු වෙනවද? රුපියල් 30000කින් අඩු. එහෙනම් පිළිවෙලින් මුදල් කියන වත්කම 26500කින් වැඩි වෙනවා. ණයගත කියන වත්කම 30000කින් අඩු වෙනවා. එහෙනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා කීයද? 3500ක්. මොකද මේ 3500? මෙන්න මේ 3500 අපි කියනවා පුතේ මොකක් කියලාද? දුන් වට්ටම් කියලා. එහෙනම් දුන් වට්ටම් නිසා හිමිකම පුතේ අඩු කරන්න රුපියල් 3500. එහෙනම් දුන් වට්ටම නිසා හිමිකම පුතේ අඩු වෙනවා කීයකින්ද? රුපියල් 3500කින්. හොඳයි. දෙක අංක දෙක ණයගතියන්ගෙන් 12500ක් බොල් ණය ලෙස කපා හරින ලදී. අපි දන්නවා පුතේ ණයගතියන්ගෙන් බොල් ණය කපා හරිනකොට ණයගති කියන වත්කම පුතේ අඩු කරනවා කීයකින්ද? 12500කින්. අනිත් පැත්තෙන් බොල් ණය කියන්නේ පුතේ ව්‍යාපාරයේ පැත්තෙන් පාඩුවක්, වියදමක්. ඒ නිසා හිමිකමෙන් පුතේ අඩු කරනවා රුපියල් 12500කින්. මුදල් අඩුවීමක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ණයගති කියන වත්කම පුතේ අඩු වෙනවා 12500කින්. අනිත් පැත්තෙන් හිමිකම පුතේ අඩු වෙනවා කීයකින්ද? 12500කින්. හොඳයි. ඊළඟ එක මාර්තු මාසයේ 8 වෙනිදා 1,30,000ක් පිරිවැවන බඩු තොගයක් අත්පිට මුදලටද 1,16,000ක් පිරිවැවන තොගයක් ණයටද ලබා ගන්නා ලදී. මේ ගනුදෙනු පුතේ ගොඩාක්ම හොඳයි. එකපාර ගිණුම්ගත කරනවා නම් මුදලින් ගන්න තොගයයි ණයට ගන්න තොගයයි දෙකම එකපාර ගිණුම්ගත කරනවා පුතේ වඩාත්ම සාර්ථකයි. හොඳයි. එහෙනම් මතක තියාගන්න මේ ගාන හදනකොට මේ දෙකම එකපාර ගිණුම්ගත කරන්න. මොකද මේ දෙකම ළමයි තොග ගැනීමක් නේ. වෙන ගනුදෙනු වර්ග දෙකක් නෙමෙයි. එකක් මුදලට ගන්න තොග අනිත් එක ළමයි ණයට ගන්න තොග. ඒ නිසා වාට පුළුවන් මේක එකපාර ගිණුම්ගත කිරීම කරන්න. කොහොමද? දැන් මුදලට ගන්න තොගය කීයද?
130යි. ණයට ගන්න තොගය 116යි. එන 130යි 116යි දෙකේම එකතු කීයද? 246යිනේ. එන සම්පූර්ණ ව්‍යාපාර ආයතන තොග කීයක් ගන්නවද? 246ක් ගන්නවා. එහෙනම් තොග කියන වක්කම පුතේ වැඩි කරන්න 246යි. හැබැයි අපි මුදල් ගෙවන්නේ කීයද? right තොග කියන වක්කම 246කින් වැඩි වුණාට මුදල් ගෙවන්නේ පුතේ කීයද? මුදල් ටික අපි ගෙවන්නේ right 130යි. එහෙනම් මුදල් කියන වක්කම අඩු වෙනවා 130කින්. හරි? එහෙනම් ඊටු ටික ළමයි ණයට ගන්න ප්‍රමාණය කීයද? 116යි. අපි දන්නා පුතේ තොගයක් නෙමෙයි මොකක් සාමාන්‍ය ණයට ගත්තත් කවුද බිහි වෙන්නේ එතන? ණය හිමියෝ. එහෙනම් ණය හිමි කියන වගකීම පුතේ වැඩි කරන්න 116කින්. එහෙනම් 48 වෙනි ගානේ 3 වෙනි ගැලපෙල්ල අපි ගිණුම්ගත කරනවා. තොග කියන වත්තම වැඩි කරනවා 246කින්. මුදල් කියන වත්තම අඩු කරනවා 130කින්. මේකත් එක්කම ළමයි ණය හිමි කියන වගකීම වැඩි කරනවා 116කින්. තුන්වෙනි එකක් ඉවරයි. ඔයාලට අවශ්‍ය නම් පුතේ මෙතන 1 2 3 දාන්න නැතුව දිනේ දාන්නත් පුළුවන්. දිනේ දානවා නම් වඩාත්ම හොඳයි ඒක. හොඳයි. ඊළඟ මාර්තු 10. පොඩක් එකක් පොඩක් මම ගුරු කරන්න ලියුවක් තමයි නේ. හරි. මම පොඩක් දිනේ දාන්නම්. ඉස්සලා මෙතන 3.1. ඊළඟට පුතේ 3.5. ඊළඟට 3.8. හරි. දිනේ දාන්න පුළුවන්. හරි. ඊළඟට 3.9. 3.9. ඔන්න 3.9 වෙනිදා සිදු වෙච්ච කඩ මොකක්ද මේ 3.9 වෙනිදා සිදු වෙච්ච කඩ 1,23,000 පිරිවැවන තොගයක් 1,38,000ක අත්පිට මුදලටද 1,15,000 පිරිවැවන බඩ තොගයක් 1,38,000කට ණයටද විකුණ ලදී. පුතේ මේ ගාන එකපාර ගිණුම්ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙනම ගිණුම්ගත කරන්න පුළුවන්. මේකෙන් සාමාන්‍ය පුතේ මේ අර විකුණු වර්ග දෙකන්නේ අත්පිට විකිණීමයි ණයට විකිණීමයි. ඒතර ඔයාලට පුළුවන් මේ ගාන සාමාන්‍යයෙන් අත්පිට විකුණන එකයි ණයට විකුණන එකයි එක්ක වෙන වෙනම ගිණුම්ගත කරන්න පුළුවන්. නැත්නම් මේ දෙකම එකපාර ගිණුම්ගත කරන්න පුළුවන්. හරි මම දැනට පුතේ මේකේ මේ වෙන වෙනම ගිණුම්ගත කිරීම පෙන්නන්න ඒක ගොඩක් ලේසි ඔයාලට. අපි ඉස්සරහ පුතේ අත්පිට විකිණීම බලමු. බලන්නකෝ 1,23,000ක තොගයක් 1,38,000කට මුදලට විකුණනවා නේ. එහෙනම් තොග කියන වත්තම පුතේ අඩු කරන්න 123කින්. හරි. මුදල් අපිට හම්බ වෙනවා පුතේ හැබැයි කීයක්ද? මුදල් ලැබෙනවා පුතේ 138. එහෙනම් මේවත් අපිට හම්බෙච්ච ළමයි ලාභය කීයද? 15000යි. එහෙනම් 15000 මත හිමිකම් වැඩි කරනවා ව්‍යාපාර ආයතනයේ ලාභය නිසා. ඔන්න අත්පිට විකිණීම. ඊළඟට ණයට විකිණීම. ණයට විකිණීම වලට දෙලා තියෙනවා 1,15,000ක තොගයක් 1,38,000කට විකුණනවා. එහෙනම් තොග කියන වත්තම අඩු වෙනවා 115කින්. හැබැයි පුතේ ණයට කියන වත්තම වැඩි වෙනවා 138කින්. එහෙනම් මේ මත ඇති වෙච්ච ළමයි ලාභය කීයද? මේ මත ඇති වෙච්ච ළමයි ලාභය right හොඳට බලන්න. තොග කියන වත්තම 115කින් අඩු වුණාට ණයකතිය වැඩි වෙනවා 138කින්. එහෙනම් මේ මත ඇති වෙච්ච ලාභය පුතේ කීයද? 23යි නේ. right 23ක් කියනවා. එහෙනම් මේ 23ක ලාභය පුතේ right හිමිකම් වැඩි කිරීමක් විදිහට පෙන්නනවා. හරිද? එහෙනම් මේ ගාන වල පේන ඇති තමයි 3.9 වෙනිදා ගනුදෙනුවම අත්පිට විකිණීමයි ණයට විකිණීමයි එකපාර ගිණුම්ගත කරන්නේ නැතුව වෙන වෙනම ගිණුම්ගත කරනවා. දැන් ඔයාලා මට කල්පනා කරලා කියන්න මේ ගාන එකපාර ගිණුම්ගත කරා නම් කොහොමද ගිණුම්ගත වෙන්නේ? මේ ගනුදෙනු වර්ග දෙකම අත්පිට විකිණීමයි ණයට විකිණීමයි අපි කොටස් අවස්ථා දෙකකට ගැලපුවේ. ওই දෙකම එකපාර ගිණුම්ගත කරන්න. ලේසි නේද? කොහොමද එන්නේ? එහෙනම් තොග කියන වත්තම එකපාර කීයකින් අඩු කරන්නද? 238කින් අඩු කරන එකපාරනේ. තොග කියන වත්තම 238කින් එකපාර අඩු වෙනවා. ඒකත් එක්කම ණයගතිය වැඩි වෙනවා පුතේ 138කින්, මුදල් වැඩි වෙනවා 138කින්. ඒකත් එක්කම ළමයි හිමිකම වැඩි වෙනවා පුතේ කීයකින්ද? 38කින්. කොහොම ගලපන්නත් පුළුවන්. වෙන වෙනම ගලපන්නත් පුළුවන්. නැත්නම් මතක තියාගන්න පුතා මේ එකපාර ගිණුම්ගත කරන්න පුළුවන්. පැහැදිලිද?
හරි එහෙනම් ඉක්මනට අවසන් කරන්න. ලියාගත්ත නැත කට්ටිය ළමයි ඉක්මනට අවසන් කරන්න. හරි අපි යමු දෙනම් ඊළඟ ගනුදෙනුවට 3යි 10යි. හරි 3යි 10යි. 3යි 10 වෙනි ගනුදෙනුව වාට දෙනවා මෙන්න මේ විදිහට. මාර්තු මාසයට අදාළ දුරකථන වියදම 32000ක් මුදලින් ගෙවන ලදී. එහෙනම් මාර්තු මාස දුරකථන වියදම නම් කීයක් අපි ගෙවනවද? 32000ක් මුදලින් ගෙවනවා. එහෙනම් මුදල් කියන වත්තම පුතේ අඩු වෙනවා කීයක්ද? 32000ක්. එහෙනම් වියදම නිසා පුතේ හිමිකම අඩු වෙනවා රුපියල් 32000ක්. හරි ලේසි ගන්නනේ. හොඳයි ඊළඟට 3යි 12. 3යි 12. නයිකියන් වෙත 38000ක් මුදලින් ගෙවූ අතර ලද වට්ටම 7000යි. 38000ක් මුදලින් ගෙවනවා ලද වට්ටම 7000යි. එහෙනම් පුතේ මුදල් අපි ගෙවන්නේ 38ක් නිසා මුදල් කියන වට්ටම අඩු වෙනවා 38000. ඒ 38000 පුතේ මුදලින් ගෙවනකොට ලද වට්ටම 7000ක් ලැබෙනවා. එහෙනම් නයිකියන් ශේෂයේ පුතේ කීයක් වෙන්න ඕනද? ඔව් 45000ක් වෙන්න ඕනේ. එහෙනම් නයිකියන් කියන වගකීම් පුතේ අඩු වෙනවා 45000කින්. මුදල් කියන වත්කම 38කින් අඩු වෙනකොට ණය හිමි කියන වගකීම් පුතේ අඩු වෙනවා 45000කින්. එහෙනම් ඒකත් එක්ක ළමයි ඒ දෙක අතර වෙනස රුපියල් 7000 ලද වට්ටම හිමිකම් වැඩි කිරීමක් විදිහට නිරූපණය කරනවා. එහෙනම් මුදල් කියන වත්කම පුතේ අඩු වෙනවා 38000කින්. ණය හිමි කියන වගකීම් පුතේ අඩු වෙනවා 45000කින්. ඒකත් එක්කම හිමිකම පුතේ වැඩි වෙනවා 7000කින් ලද වට්ටම් කියනවා. හොඳයි. ඊළඟට මාර්තු 13. මාර්තු 13. හොඳයි 3යි 13. බලන්න පුතේ ගනුදෙනුව. කාර්යාල උපකරණ වාර්ෂිකව පිරිවැය මත 10%ක් ෂය කිරීමට තීරණය කළ ලදී. දැන් කාර්යාල උපකරණ පුතේ ෂය කරන්න පෑන්නේ අවුරුද්දකට 10%ක්. හැබැයි අවුරුද්දම ෂය ටික අපි ගිණුම් ගත කරනවද? නෑ පුතේ. මෙතන මේ ගානේ වාර්ෂිකව 10%ක් ෂය කරන්න කිව්වට කාර්යාල උපකරණ පුතේ අපි ෂය කරන්න ඕන කොච්චර කාලයකටද? එක මාසයක නේද? ඇයි ඒ? මොකද මේ උඩ මේ ගානේ පුතේ මුලින්ම අපිට දීලා තියෙනවා 2025 මාර්තු මාසය තුල ගණතුරු තමයි පුතේ මේ දීලා තියෙන්නේ. නේද? ඒතර මේ කාර්යාල උපකරණ වලින් පුතේ මතක තියාගන්න ඕන අපිට ඉස්සලාම අවුරුද්දක ෂෙයා ටික හොයන්න ඕනි. ඊට පස්සේ තමයි මාසික ෂෙයා ටික හොයන්න ඕනි. හරි. එහෙනම් අපි ඉස්සලාම අවුරුද්දක ෂෙයා ටික හොයමු. කොහොමද හොයන්නේ? හරි. කාර්යාල උපකරණ වල පිළිවෙල පුතේ කීයද? 416. එහෙනම් මේ 416 වැඩි කරන්න 10%යි. එතන පුතේ වල මොකක්ද දෙන්නේ? අවුරුද්දක ෂෙයා ටික එනවා. එහෙනම් අවුරුද්දක ෂෙයා ටික 41600. 41600. එහෙනම් මේ අවුරුද්දක 41600ක අවුරුද්දක ෂෙයා ටික බෙදන්න පුතේ එක මාසයක හොයන්න ඕන නිසා 12. දැන් මට කියන්න පුතේ කැල් කරලා එක මාසයක ළමයි ෂෙයා ටික කීයක් එනවාද? උත්තරේ හොයලා ඉක්මනට පුතේ කමෙන්ට් එකක් දාන්න. එක මාසයක කාර්යාල උපකරණ ෂෙයා කීයද? එක මාසයක කාර්යාල උපකරණ ෂෙයා ටික කීයද? එක මාසයක කාර්යාල උපකරණ ෂෙයා ටික කීයද? 4,16,000 අපි වැඩි කරනවා 110න් ඉතුරු වෙනවා අවුරුද්දක ෂෙයා ප්‍රමාණය 41,600 නේ 41,600. ඒක බෙදනවා පුතේ මාස 12න්. ඉතුරු එක මාසයක ෂෙයා ටික එනවා. කැලලකින් ගහලා බලන්න 41,600 12න් බෙදුවට පස්සේ එක මාසයක ෂෙයා ටික කීයක් එනවද කියලා. ඉක්මන් කරන්න ඕන ළමයි. කම්මැලි ඉන්න කට්ටිය. මොකද මේ ටික කම්මැලි වෙලා. මට ඉක්මන් උත්තරයක් ඕනේ. මම්ම හදන එක හොඳයි වගේ.
අංශු හරි එක්කෙනෙක් දැම්ම උත්තර අනික කටි දාන්න බලන්න. හොඳයි දශම සංඛ්‍යා ටිකක් එනව නේද? ඔන්න ඕක තමයි පුතේ මට අවශ්‍ය උනේ. 3.4 6 6 6 දිගටම එනව නේද? ඕක නම් අපි ආසන වශයෙන් සාමාන්‍යයෙන් වට යැවීමක් කරලා ගමු. සාමාන්‍ය විභාගයට නම් අය පුතේ අර බෙදෙන සංඛ්‍යාවක් තමයි එන්නේ. එහෙනම් අපි ඔය ගම් පුතේ කෙරෙම 3.4 6 6 කියන එක පුතේ දිගටම එනවනේ. අපි එනසද ආසන වශයෙන් ගමු 3.4 6ක් විදියට නේ 3.4 6ක් විදියට ගමු. එහෙනම් මාසික ෂේ ප්‍රමාණය 3.4 6 මාසික ෂේ ප්‍රමාණය 3.4 right කාර්ය උපකරණ වලින් අඩු කරන්න 3.46 අනේ පැත්තෙන් හිමිකමෙන් අඩු කරන්න 3.46 එහෙනම් හොයාගත්ත ළමයි මේ ෂේ ප්‍රමාණය කාර්ය උපකරණ කියන වත්කමෙන් අඩු කරන්න පුතේ 3.46 අනේ පැත්තෙන් හිමිකමෙන් පුතේ අඩු කරන්න 3.46 සාමාන්‍ය ශ්‍රේය වලදී වෙන්නේ ශ්‍රේය නිසා වත්කමේ අගය අඩු වෙනවා වත්කමේ අගය අඩු වෙන නිසා පුතේ වත්කමේ අඩු කරන්න 3.46 ශ්‍රේය කියන්නේ වියදම ඒ වියදම නිසා හිමිකමෙන් අඩු වෙනවා 3.46 හරි එහෙනම් අපි අපිට පුතේ ඊළඟ ගැලපෙල්ලට හොඳයි ඊළඟ ගැලපෙල්ල 3.15 3.15 right 3.15 සඳහා පුතේ ගණිතන මෙන්න මෙහෙම දෙයක් දෙනවා පිරිවැය 80000ක් වටිනා ලීබඩු තොගයක් 74000කට ණයට විකිණීමනේ පිරිවැය 80000ක් වටිනා ලීබඩු තොගයක් ව්‍යාපාර ආයතනයේ විකුණලා තියෙනවා 74000කට so ලීබඩු නෙමෙයි බඩු තොගයක් නේ sorry ලීබඩු නෙමෙයි බඩු තොගයක් ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ තොග විකිණීමක් මේ දීලා තියෙන්නේ පිරිවැය 80000ක බඩු තොගයක් 74000කට ණයට විකුණනවා එහෙනම් තොග කියන වත්තම පුතේ අඩු වෙනවා කීයකින්ද 80000කින් මේ තොගේ පුතේ අපි විකුණලා තියෙන්නේ 74000කට ණයට එන ණයකට කියන වත්තම වැඩි වෙනවා 74000කින් එහෙනම් මේ මත පුතේ තියෙන මොකද්ද අලාභයක් තියෙන්නේ තොග කියන වත්තම 80කින් අඩු වුණාට ණයකට වැඩි වෙන්නේ 74000කින් එහෙනම් මේ මත ඇති වෙච්ච ළමයි අලාභය කීයද 6000යි එහෙනම් අලාභය නිසා හිමිකම පුතේ අඩු කරන්න රුපියල් 6000කින් හොඳයි 3.13ත් ඉවරයි 3.15ත් ඉවරයි ඊළඟට 3.18 3.18 අයිතිකරු පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවීම මේක මේ හොඳ කතාවක් අයිතිකාරය තමන්ගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවලා තියෙනවා කීයක්ද 28000 ඔක මෙහෙම හිතන්නකෝ මේ 28000 පුතේ අයිතිකාරයක පෞද්ගලිකින් මුදලකින් හරි නැත්නම් ව්‍යාපාරයේ මුදලෙන් හරි පුතේ ගෙවනවනේ කාටද ගෙවන්නේ ණය හිමියන්ට ගෙවන්නේ එන ණය හිමියන්ට ගෙවනකොට පුතේ ණය හිමි කියන වගකීම අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕන අඩු වෙන්න ඕන එහෙනම් අපි ඉස්සල්ලාම ණය හිමි කියන වගකීම පුතේ අඩු කරමු කීයකින්ද 28000කින් එහෙනම් ණය හිමි කියන වගකීම පුතේ අඩු වෙනවා කීයකින්ද 28000කින් පැහැදිලිද දැන් මේ 28000 කියවන්නේ ව්‍යාපාරයේ මුදලින්ද නෑ ව්‍යාපාරයේ මුදලින් ගෙවුවා නම් ව්‍යාපාර ආයතනයේ මුදල් කියන වත්තම අඩු වෙන්න ඕනේ. හැබැයි මේ 28000 ගෙවන්නේ කවුද? අයිතිකාරයා තමගේ පෞද්ගලික මුදලින්. right හොඳට මතක තියාගන්න අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාර ආයතනයේ වියදමක් වෙන්න පුළුවන්. වගකීමක් වෙන්න පුළුවන්. ගෙවනවා නම් ඒ ගෙවන පෞද්ගලික මුදලින් ගෙවන වටිනාකම right ගිණුම් කරන සමීකරණ ගණන් වලදී හිමිකම වැඩි කිරීමක් විදියට පෙන්නනවා. මොකක් කියලා හිතනද? අතිරේක යෙදු ප්‍රාග්ධනයක් විදිහට සැලකනවා. ඒ අනුව මේ 28 ගෙවන්න අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින් නම් ව්‍යාපාර ආයතනයේ මේකට සාධාරණයක් විදිහට අයිතිකාරයාගේ හිමිකාරීත්වය වැඩි කරනවා 28000කින් අමතර යෙදු ප්‍රාග්ධනයක් විදිහට සැලකනවා. එහෙනම් 3.18 වෙනි දින අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවූ මුදල
right අපි ගිණුම්ගත කරන්නේ ණය හිමි කියන වගකීම අඩු වෙනවා 28000කින් අනිත් පැත්තෙන් හිමිකම පුතේ වැඩි වෙනවා 28000කින්. ඇයි හිමිකම වැඩි වෙන්නේ? අයිතිකාරයන් ඉදවන තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාර ආයතනයේ ණය හිමියෙකුට පෞද්ගලික මුදලේ ණය හිමියන්ට පුතේ ගෙවනකොට ව්‍යාපාරය පැත්තෙන් ව්‍යාපාරය කියනවා හරිය අපි වගේ දායකත්වය වා ගෙවන මුදල් වල සමාන ප්‍රමාණයකින් වැඩි කරන්න කියනවා. පැහැදිලිද? හරි. එහෙනම් ඉක්මනට ෆෙල් කරගමු. හරි. මම පුතේ කොටස් කීපයක් මකන්න හදන්නේ. මට කියන්න මේ වෙනකම් පුතේ 3:18 වෙනකම් ගණිතන ටික අවසන්ද? මම ඊටු ටික පුතේ කරන්න බෝඩ් එකේ කොටසක් මකන්න හදන්නේ. හරිනේ? right. එහෙනම් අපි මකමු ඊටු කොටස් ටික මම පොඩ කොටස් කීපයක් මකලා දාන්නවා. හරි. එහෙනම් අපි එනවා ඊළඟ දිනේට 3:21. 3:21. රුපියල් 8000ක බැංකු ණය පොලියක් සහිතව 33000ක බැංකු ණය වාරිකයක් මුදලින් ගෙවීම. එහෙනම් මුදලින් ඔක්කොම කීයක් ගෙවනවද? 33ක් ගෙවනවා. එහෙනම් මුදල් කියන වත්තම පුතේ අඩු වෙන්න ඕනේ 33ක. හැබැයි මේක ඇතුළේ ළමයි තිබිච්ච පොලිය කීයද? 8000යි. පොලිය කියන්නේ පුතේ වියදමක්. එහෙනම් වියදමක් නම් සමීකරණය කාගෙන්ද අඩු වෙන්න ඕනේ? හිමිකමෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් හිමිකම පුතේ අඩු කරනවා කියකින්ද 8000කින්. එහෙනම් පුතේ දැන් කල්පනා කරන්න. බැංකු ණය කියන වගකීමෙන් අඩු වෙන්න ඕනේ කීයද? 33න් 8ක් ගියාට පස්සේ 25යි. එහෙනම් බැංකු ණය කියන වගකීමෙන් පුතේ අඩු වෙන්නේ 25000. ඊළඟ දිනය 3:23 රුපියල් 16000ක තොගයක් හානි විය. මේක හරියම ලේසියි. තොගයක් හානි වෙලා. තොගයක් හානි වෙච්ච ගමන් තොග කියන වත්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් තොග කියන වත්කම පුතේ අඩු කරන්න 16000ක්. දැන් මේක හානි වුණා කියන්නේ පුතේ පාඩුවන්නේ. ව්‍යාපාර ආයතනයේ විකුණන්න තිබෙච්ච තොගයක් හානි වුණා. තොගක් අඩු වෙනවා. අනිත් පැත්තේ ඒක ළමයි විකුණන්න තිබෙච්ච තොගයක් තමයි නැති වෙන්නේ. ඒ කියන්නේ පාඩුවක්. පාඩුවක් නිසා වියදමක් නිසා පුතේ අපි මොකද කරන්නේ? right හිමිකමෙන් අඩු කරනවා 16000. ඒකත් අඩු. ඊළඟට ආපෝ 3:23 රුපියල් 23500ක කොමිස් ආදායමක් සහ රුපියල් 40000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබීම. වෙන වෙනම ගිණුම්ගත කරනවා. හරි ලේසියි. මුදලින් හම්බෙච්ච කොමිස් ආදායම මුදල් කියන වත්කම වැඩි වෙනවා 23500කින්. හිමිකම පුතේ වැඩි කරනවා 23500කින්. හරි. ඊළඟට 40000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබෙනවා. එහෙනම් මුදල් කියන වත්කම වැඩි වෙනවා පුතේ 40000කින්. හිමිකම පුතේ වැඩි වෙනවා 40000කින්. හරි. එහෙනම් අවසාන ගැළපෙල්ල ඉතිරි ණයගත ශේෂය මත 10%ක අඩමාන ණය වෙන් කරන්න කියලා අපිට දීලා තියෙනවා. හරි. දැන් මට පුතේ මේ ගාන හදන්නව උදව් කරන්න ඕනේ. දැන් මේ ගාන මට හදන්න උදව් කරන්න ඕනේ. මොකක්ද කරන්න ඕනේ? මෙන්න මේ ණයගත තීරුව දැන් ඉක්මනට පුතේ කැල්කියුලේට් කරන්න. බලන්න ණයගත තීරුවේ දැනට අවසානට ඇවිල්ලා තියෙන ශේෂය කීයද? ණයගත තීරුව පුතේ මුල සිට බලන්න. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් දෙකම එකට පෙන්වන්න බැරිද කියලා. එහෙම පෙන්වන්න එපා පුතා. ආදායම් වර්ග දෙකක් නේ. ආදායම් වර්ග දෙකක්. ආදායම් වර්ග දෙකක් තියෙන පුතේ එකපාරට ගිණුම්ගත කරන්න එපා. එත්පින ආදායම් වර්ග දෙකක් තියෙන නිසා එකපාරට ගිණුම්ගත කරන්න එපා. හරි? හොඳ ප්‍රශ්නයක් කරුවේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ නෙට් වල හිතන්න පුළුවන් සර් මේ දෙක මුදල් ලැබීමක් ආදායම් ලැබෙන නිසා මේ දෙකම එකතු කරලා ගලපන්න බැයිද කියලා. එහෙම කරන්න එපා. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ දෙකම අපිට මුදලෙන් හම්බෙනවනේ මුදල්නේ හම්බෙන්නේ. එහෙනම් මුදල් කියන එක ළම එකපාරම 63500කින් වැඩි කරන්න පුළුවන්. හැබැයි හිමිකම වැඩි කරන්න ඕන පුතේ වෙන වෙනම. මොකද හිමිකම වැඩි කරන්න පුතේ වෙන වෙනම ආදායම් වර්ග දෙකක්.
ඒක නිකන් හරියට හිතන්න net මිනිට ඉන්නවා ගෑල් ළමයි දෙන්නේ. හරිද? net මිනිට ඉන්නවා ගෑල් ළමයි දෙන්නේ. එතකොට ඒ ගෑල් ළමයි දෙන්නේ කියලා කියන්නේ එක්කෙනෙක් වෙන්න බෑනේ. නේද? උදාහරණයක් අප්‍රේල් මාසේ 14 වෙනිදාට අප්‍රේල් 14 නෙවෙයි. පෙබරවාරි 14. පෙබරවාරි 14. පෙබරවාරි 14 පුතේ වැලන්ටයින් එක මොකද කරන්නේ? දැන් මොනවද දෙයක් කරන් දෙන්න ඕන. එක්කෙනෙකුට විතර කරන් දීලා හරියන්නේ නැහැ. අනිත් එක්කෙනාට දෙන්න ඕන. දෙන්නටම දෙන්න ඕන. ඒතර වියදම් දෙකක් නේ. හැබැයි ඔයාගේ මුදලින් තමයි යන්නේ. ඔයාගේ පර්ස් එකෙන් තමයි ඔයා ගෙවන්නේ. අන්න එහෙම අදහසක් තමයි මේ තියෙන්නේ. එකපාර මුදල් ලැබෙන නිසා පුතේ ප්‍රශ්නයක් නැහැ. ඕන එකපාර මුදල් කියන වත්කම 63500කින් එකපාර වැඩි කරන්න පුළුවන්. හැබැයි වා හිමිකම පුතේ වැඩි කරන්න ඕනේ වෙන වෙනම. ඕකම වියදම් වලට අදාළයිද? ඕක කතාවම වියදම් වලට අදාළයි. වියදම් වර්ග එක ගානක වියදම් වර්ග තුනක් ගෙවලා තියෙන්න පුළුවන්. විදුලි වියදම් ගෙවනවා, රක්ෂණ වියදම් ගෙවනවා, දුරකථන වියදම් ගෙවනවා. ඒතර වියදම් වර්ග තුනම ගෙවන්න පුතේ එකපාර එකම දවසේ මතක තියාගන්න. හැබැයි මේ තුනම එකතු කරලා එකපාර දිනුම් ගත කරන්න බෑ. එහෙම කරන්න යන්න එපා. මොකද වියදම් වර්ග තුනක් නිසා හිමිකම අඩු වෙන්න ඕනි වෙන වෙනම තුන් වතාවක්. හැබැයි ওই තුනේම එකතුව එකපාර මුදල් කියන වත්කමෙන් අඩු කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි. මෙතන මුදල් කියන වත්කම එකපාර 63500කින් වැඩි කරනවා. හිමිකම හැබැයි වෙන වෙනම මේ විදිහට විශ්ලේෂණය කරලා පෙන්නනවා. හරිනේ. එහෙනම් මේ කතාව හරියි. දැන් ඔයාලා අර අවසාන ගැලපෙන්න හදන්න මට ඉක්මනට කියන්න ණයගත තීරුවේ අවසාන එකතුව කීයක් එනවද කියලා. අඩමාන ප්‍රමාණය නෙමෙයි මම අහන්නේ. ණයගත තීරුවේ දැනට අවසාන බැලන්ස් එක මේ ගැලපෙන්න හදන්න කලින් මාර්තු මාසයේ මේ 23 වෙනි ගාන හදන්න කලින් ණයගත තීරුවේ අවසාන එකතුව කීයක් එනවාද? ඉක්මනට කැල්කියුලේට් කරලා දාන්න මැසේජ් එකක්. නැත්නම් මයික් ඔන් කරලා කතා කරමු. රයිට් එක්කෙනෙක් උත්තරයක් දැම්ම බලමු අනිත් කට්ටියත් ඒ උත්තරේ එනවද කියලා. ණයගත තීරුවේ අවසාන එකතුව. මේ අවසාන ගැළපෙල්ල ගලපන්න කලින් බලන්න කීයක් එනවද කියලා. ඔය අනිත් කට්ටිය තාම කැල්ලකින්වත් ඉක්මන් ස්පීඩ් එකතු කරන්න බැයිද? උත්තර දෙකක් දැනට තියෙනවා. ආරම්භක ශේෂයක් ගන්න ඕනි. ආරම්භක ශේෂයක් ගන්න ඕනි. ණයගතියන්ගේ ආරම්භක ශේෂය. හොඳයි. තුන් දෙනෙක් දැම්මා අනිත් එක්කෙනා ආරම්භක ශේෂයක් ගත්තද? net මිනට ආපු උත්තරේ වෙනස් උත්තරයක්. බලන්න net මින උත්තරේ කීයක් එනවද කියලා ආරම්භක ශේෂයක් දාලා ඉවරලා. ණයගත තීරුවේ අවසාන එකතුව. ඒක එන්නේ කොහොමද පුතේ? ණයගත තීරුවේ අවසාන එකතුව එන්නේ මෙන්න මෙහෙමයි. ආරම්භක ණයගතියන්ක ශේෂය 32500යි. ඊට පස්සේ ණයගතියෝ අඩු වෙනවා. කීයකින්ද පුතේ? රුපියල් 30000කින්. ණයගතියෝ අඩු වෙනවා පුතේ රුපියල් 12500කින්. ඊට පස්සේ ආපහු පුතේ ණයගතියෝ වැඩි වෙනවා 138කින්. ඊට පස්සේ ළමයි ආපහු ඔව් රයිට් ඊට පස්සේ ළමයි ආපහු ණයගතියෝ වැඩි වෙනවා 74000කින්. ඒ අනුව ණයගතියන්ගේ අවසන් ශේෂය පුතේ කීයක් වෙනවද බලන්න හරියටම. කීයදනේ? 202යිද? 2,2000යි නේද? 2,2000යි. දෙන්නෙකුට උත්තරය ආවා. ඩිනාලිට පුතේ කීයක් ආවද බලන්න ඩිනාලි? ඩිනාලිට කීයක් ආවද?
හරි. net මිනිටත් ඒ උත්තරයත් net මිනිට 202ක්. right right right. හරි. දිනාලිගේ ප්‍රශ්නෙට උත්තරේ හරි. දිනාලි මුල් ටිකේ ඉඳලානේ. net මිනිටත් ඒ උත්තරය ආව 202ක් ආවද? ඔව් සර්. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. ප්‍රශ්න කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඉතිරි ණයගත ශේෂය මත 10%ක අඩමාන වෙන් කිරීමක් කරන්න. එහෙනම් පුතේ දැන් ඉතිරි වෙලා තියෙන ණයගතයන්ගේ ශේෂය කීයද? 202යි. එහෙනම් ඔන්න ඔය 202 වැඩි කරන පුතේ 10%. එහෙනම් 202 වැඩි කරනවා පුතේ 10%. කීයක් එනවද? 20.2ක් එනවා. එහෙනම් අඩමාන වෙන් කිරීම ප්‍රමාණය පුතේ කීයද? 20.2යි. ඔන්න ඔය අඩමාන වෙන් කිරීම ප්‍රමාණය පුතේ මට බොල් ණය ගිණුම්ගත කරන විදිහටම ණයගතයන්ගේ අඩු කරන්න පුතේ කීයක්ද 3.23 ණයගත කියන වත්කමෙන් අඩු කරන්න පුතේ 20.1 අනිත් පැත්තෙන් හිමිකමෙන් පුතේ අඩු කරන්න 20.2 එච්චරයි ගන්න අවසාන බැලන්ස් එක හරි right මේකේ වීඩියෝස් රෙකෝඩින් එකනේ රෙකෝඩින් එක පුතේ මම දානවා වලට කොහොමත් අපි දවසේ අද රාත්‍රී වෙලා කොහොම හරි මේක රෙකෝඩින් එකම අප්ලෝඩ් කිරීම කරනවා එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට ඊළඟ මාතෘකාව පුතේ පිටු අංක 46 ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම හරි මේක පුතේ මම කරනවා අවශ්‍ය කොටස් ටික ළමයි නැවත රෙකෝඩින් එක බලලා ඉවරලා මුලින් ඉඳලා ගණන් ටික හදාගන්න පුළුවන් මේක බැලන්ස් එක පුතේ අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕනි අවසාන බැලන්ස් කරලා බලන්න ඕනේ බැලන්ස් වෙනවද කියලා හරි අනිවාර්යෙන් බැලන්ස් වෙන්න ඕනේ පුතා හරි. ඔන්න ඊළඟ මාතෘකාව තනි ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම. තනි ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම. දැන් මේ කතාව පුතේ එන්නේ ඔන්න දැන් ගිණුම් කරන සමීකරණ පුතේ දැන් ටික ටික ඇඩ්වාන්ස් කරන්න හදන්නේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න හොඳට බලන් ඉන්න. අද පොඩි කොටසක් මේක කරන්න මොකද මම අද රෑ 8ට පටන් ගන්න තියෙනවා ඔයාලට තිත්ත සුදාන් පාඩම පොඩි බ්‍රේක් එකක් ඔයාලට දෙන්න ඕනි. ෆෝන් එක පොඩ්ඩක් charge කරගෙන ආපහු පොඩි බ්‍රේක් එකක් අරගෙන 8ට පුතේ පටන් ගන්නවා. තිත්සුටාන් පාඩම ඒ නිසා දැනට මේ පොඩි ටුක්ටක් අහගෙන ඉන්න ඊට පස්සේ තමයි අපිට නෝට් එකක් තියෙනවා ෆිල් කරගන්න. හරි. තනි ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම. සාමාන්‍ය ගිණුම් කරන සමීකරණ ගණන් වල පුතා වල විභාග අභ්‍යාසයේදී ගිණුම් කරන සමීකරණ ගාන හදලා වාට ඊළඟට පුතේ අහනවා තව ප්‍රශ්නයක්. මොකද්ද? සමීකරණයේ ඇසුරෙන් ඒ අවුරුද්දේ නැත්නම් ඒ කාලච්ඡේදයේ ලාභය ගණනය කරන්න කියලා. එතකොට ඔය ලාභය ගණනය කරනකොට පුතේ සාමාන්‍ය මතක තියාගන්න ලාභය ගණනය කිරීම එනවා ක්‍රම තුනකට. එකක් සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම අනිත් එක ආදායම් ප්‍රවේශයේ භාවිතයට අරගෙන පුතේ ආදායම නැත්නම් සුද්ධ ලාභය ගණනය කිරීම අනිත් එක රඳවාගත් ඉපයුම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම. හරි පළවෙනි එක සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම දෙවෙනි එක රඳවාගත් ඉපයුම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම අනිත් එක ළමයි මතක තියාගන්න ආදායම් ප්‍රකාශනයක් භාවිතයෙන් සුද්ධ ලාභය ගණනය කිරීම. සාමාන්‍යයෙන් මම පුතේ ඔයාලගේ accounts paperේ දෙවෙනි පේපරේට second පේපරේට ලොකු පේපරේට එන්නේ ගිණුම් කරන සමීකරණ ගානත් එක්ක හදන්න ආදායම් ප්‍රකාශනය. ගිණුම් කරන ඔය අපි කියන පළවෙනි පේපරනේ MCQ papers ටික තියෙන්නේ. MCQ ප්‍රශ්න 50 ඇතුලේ තියෙන ගිණුම් කරන සමීකරණ ගාන තුල එනවනම් පුතේ ඉන්නේ වාට right සුද්ධ ලාභය ගණනය කරන්න ආවොත් මතක තියාගන්න ඔන්නේ සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම. රඳවාගත් ඉපයුම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීම ලොකු ප්‍රශ්න එන්නත් පුළුවන් සමහර වෙලට නැත්නම් MCQ එකට එන්නත් පුළුවන්. ඔය තුනම එකපාරෙන් නෑ හොඳේ. ඔය තුනෙන් සාමාන්‍ය මතක තියාගන්න ගිණුම් කරන සමීකරණ ගණන් වලදී ලොකු පේපරයට අනිවාර්යයෙන්ම එනවනම් ඉන්නේ පුතේ බොහෝ විට එන්නේ ආදායම් ප්‍රකාශනය පිළිවෙල කරා. කලාතුරකින් සුද්ධවත්කම් ප්‍රවේශයට
ශුද්ධ ලාභය ගණනය කරන්න කියලා එහෙමත් අහලා තියෙන්න පුළුවන්. හැබැයි බොහෝ විට පුතේන්නේ ගිණුම් කරන සමීකරණ ගාන හදලා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා යන්නේ ලොකු පේපරේට. කියන්නේ accounts වල දෙවෙනි පේපරේට. MCQ පේපරේ ප්‍රශ්න 50 ඇතුළත තියෙන ප්‍රශ්න වලට ගිණුම් කරන සමීකරණ ප්‍රශ්න වලට බොහෝ විට එනවා නම් ඉන්නේ ශුද්ධ ලාභය ගණනය කරන්න කියලා අහලා තියෙන්න පුළුවන්. එතකොට පුතේ කියන්නේ බොහෝ විට ඔන්නේ ශුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය ගණනය කිරීමක්. ඒ නිසා ඔක පොඩ්ඩක් අපි ඉගෙන ගන්න ඕනි කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. හරි. එනකොට බලන්න ඔයාලට දීලා තියෙනවා ටියුට් එකේ පිටු අංක 46. අපිට හිස්තැන් කීපයක් ඔයාලට දීලා තියෙනවා. ඒ නිසා හිස්තැන් තුන ලියා ගන්න මෙන්න මේ විදියට මෙන්න මේ කියන කාරණා කීපය. හරි. ලියා ගන්න මේ විදියට. ගිණුම් කරන සමීකරණ අභ්‍යාසවල ඉක්මන ලියමු. ගිණුම් කරන සමීකරණ අභ්‍යාසවල ලාභය ගණනය කිරීමට ගිණුම් කරන සමීකරණ අභ්‍යාසවල ලාභය ගණනය කිරීමට ගිණුම් කරන සමීකරණ අභ්‍යාසවල ලාභය ගණනය කිරීමට ඉහත ක්‍රම තුන යොදා ගනු ලබයි. ඉහත ක්‍රම තුන යොදා ගනු ලබයි. මෙම ක්‍රම තුනෙන් ඕනෑම ක්‍රමයක් විභාග ප්‍රශ්නවලදී ඔබට ලැබිය හැකියි. මාධවි අපි මේ අවසාන කොටස අවසන් කරන්න යන්නේ මම පොඩ්ඩක් කියන්න දතුට්ටකින්. හරි එයා අනිත් කට්ටිය ඔබට ලබා දිය හැකියි. එම් ෆිල් කරගන්න. ඒ ඇතුලේ. ගිණුම් කරන සමීකරණ ගාන මාධවි අපි මේ වෙනකොට ප්‍රශ්නාංක 47යි ප්‍රශ්නාංක 48යි අද හැදුවා. අද මේ රෙකෝඩින් එකම අප්ලෝඩ් කිරීම කරනවා YouTube එකට. අද බලා ගන්න පුළුවන් වාට මොකද හෙට මතර ස්කෝල් නිවාඩු. ඒ නිසා හෙට උදේ ඉඳලා වාට මේකේ මේ පරක් වෙලා ආපු කට්ටියටයි දැන් ආපු කට්ටියට අපිට පුළුවන් ප්‍රශ්නාංක 48යි 47 ගාන ටික හැදපු විදිහ ඒක උත්තර ටික මාර්ක් කරන්න කතා කරා. හරි කොහොම නමුත් මේ ශුද්ධවත්කම් ප්‍රවේශයේ ලාභය ගණනය කිරීම අපි හෙට දිනේදී සාකච්ඡා කිරීම කරනවා. හෙට දිනේදී හෙට රාත්‍රියේත් මේ වගේම අපි පටන් ගමු ගිණුම් කරන සමීකරණ. හෙට මම හිතන්නේ ඉස්කෝල නිවාඩු නිසා ගැටලුවක් ඇත්තෙම නෑ ගොඩක් කට්ටියට. අඟහරුවාදා 6න් පස්සේ ගැටලුවක් තියෙනවා නම් මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න. හෙටත් මම බලාපොරොත්තු වෙනවා අද ෂෙඩියුල් එකම පොඩ්ඩක් කරන්න කන්ටිනියු කරන්න. හවස 6 ඉඳලා 7:00 වෙනකන් ගිණුම් කරන සමීකරණයි 7:00 පස්සේ 8 ඉඳලා හරි හෙට රෑ බෑ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. හරි. මට පොඩ්ඩක් අද ඔයාලා මැසේජ් එකක් දාන්න. අපි රෑට 8 වෙනිවට පුතේ සාකච්ඡා කිරීම කරන්න පටන් ගමු කොහොමද වෙන්නේ කියලා. හරි. දැනට අද මේ කරපු මේ කොටස අප්ලෝඩ් කිරීම කරනවා මම YouTube එකට. ඒකට එකෙන් බලා ගන්න පුළුවන් අද කරපු කොටස මොකක්ද කියලා. ශුද්ධවත්කම් ප්‍රවේශයේ ලාභය ගණනය කිරීම නම් අපි ඊළඟ දවසේ බලනවා. ඒක හෙට වෙන්න පුළුවන් පන්ති අනිද්දා වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හෙට වල පන්ති නා වෙන පන්තියක් නම් ගැටලුවක් නැහැ. අපි අනිද්දා කරමු. ඒක ඔයාලා කැමැත්ත. හරි. සඳුදා දවසේ කොහොමවත් ඔයාලා අපිට වෙන් කරලා දෙන්න. සඳුදා දවසේ පුතේ පන්ති accounts පන්තියේ පුතේ දෙන්න. හරිනේ. right. ඊට අමතරව මම හෙට දිනේ හෝ අනිද්දා අපි පන්ති ටිකක් බලලා ඉවරලා තමයි ඕක කතා කරන්න ඕනේ. හරි කොහොම නමුත් අද ගිණුම් කරන සමීකරණ සම්බන්ධ ඉගෙන ගත්ත පාඩමේ කොටස මම අද රැම අප්ලෝඩ් කිරීම කරනවා නැත්නම් හෙට උදේ වෙනකොට අප්ලෝඩ් කිරීම කරලා තියෙයි. ඔය ළමයිට බලා ගන්න පුළුවන් අද පරක් වෙලා ආප් වටේට ප්‍රශ්නාංක 47 ප්‍රශ්නාංක 47 සහ මේ කොටස සම්බන්ධව පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් ඒ වීඩියෝ එක බලලා. එහෙනම් දැන් පුතේ ඔහොම ගන්න බ්‍රේක් එකක්. බ්‍රේක් එකෙන් පස්සේ රැය 8ට සම්බන්ධ වෙන්න මම අලුතෙන් දාපු ලින්ක් එකෙන්
ද්විත්ව සටහන් පාඩම් පටන් ගන්නයි හදන්නේ. අපි ওই පාඩම් දෙකම කන්ටිනියු කරගෙන යමු. නැත්තම් සමීකරණ ඉවර වෙනකන් ඉවර වෙලා පුතේ සටහන් පටන් ගන්න විදිහට එහෙම ටිකක් පරක් වෙනවා තමනේ. මොකද අපිට 73ක් විතර කරන්න බැරි වුණානේ. හරි ඒ නිසා අපි රෑ 8ට පටන් ගන්නවා ද්විත්ව සටහන් පාඩම අලුත් ටියුට් එකක්. ඒ ටියුට් එකක් ළඟ තියාගන්න. එහෙනම් අපි හම්බෙමු රෑ 8ට. රෑ 8ට පුතේ වයින් ඕනලා අලුතෙන් ලින්ක් එකකින් යාළුවන්ට මැසේජ් එකක් දාන්න රෑ 8ට වැඩේ පටන් ගන්නවා ලින්ක් එකක් යවන්න ඕන කෙනෙකුට පුතේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. හරි නිකන් ගෲප් එකට දාන්න ජොයින් වෙලා බලන්න කියලා කියනවා. හරි කබීෂා ඩිනාලි යාළුවන්ට මැසේජ් එක දාන්න ඕන කෙනෙකුට ජොයින් වෙන්න කියනවා. එහෙනම් රෑ 8ට සම්බන්ධ වෙන්න. ඉරුම් කරන සමීකරණ පන්තිය අදට අවසන්. ජය වේවා බුදු සරණයි. ගන්න පොඩි බ්‍රේක් එකක්.